අවදීන් විමසිල්ලෙන් කල්පනාවෙන් ඉන්නවා විතරක් නෙමෙයි ජාත්‍යන්තරවත් අද මේ සම්මානයේ අවදී අපිට ආරම්භයි මේ වගේ අවධියක් සිංහලයේ ගැන බෞද්ධය ගැන අද මේ වගේ කියලා තියෙනවා විතරක් නෙමෙයි සිංහලයේ ගැන මනක් නගන්න ඕකිනා වැටිලා නිර්මින්දනය වෙලා සිල්වාකාරයේ තැලින් පොඩිවීම වලට ලක් වෙච්ච මේ ජාතිය දෙලින් කටින් නැගිටලා මේ ගමනක් යන හදන වෙලාවේ අද සියලුම දේශපාලන පක්ෂ එවැගේම විවිධ කණ්ඩායම් මේ රටට දිනකටින් බලාපොරොත්තු වෙන ඉන්න සියලු සතුන් පෙරමුණු ඒ කාපී බලවේග ඔක්කොම එක්සාරගෙන මේ සම්මෝලගෙන බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි අපේ ප්‍රධාන අනුකූල කාරණාවලට යමු. විශේෂයෙන් බුදුවර සේනා සංවිධානය හදලා අද මාස 10යි. කියවුන්සේ මේ මාස 7 වෙනිදා තුමුල සම්මුඛ ජයන්ති මන්දිරයේදී අපේ සියලු විමලිවලට නායක මන්ත්‍රීන් වහන්සේගේ සංයත නායකත්වයේ යටතේ බුදුවර සේනා සංවිධානය පටන් ගත්තේ හරිම කුණුනේ බලාපොරොත්තු වී අද වෙනකොට සංවිධානයේ පටන් අරගෙන මාස 10ක් සම්පූර්ණ වෙලා බෞද්ධය ගැන කතා කරන්න කෙනෙක් නැති වෙලාවට සිංහලයේ ප්‍රශ්න ගැන කතා කරන්න කෙනෙක් නැති වෙලාවට අපේ නායක හාමුදුරුවෝ ඇතුළු ඒ විකාරන්දේ නන්ද හාමුදුරුවෝ අපේ හමුදේ කන්‍යාරාම හාමුදුරුවෝ ආදීකටදී අපේ තරුණ හාමුදුරුවන් වහන්සේලා විශාල ප්‍රමාණයක් මාස ගණනාවක් සාකච්ඡා කළා අපි රෝපණය කළා සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිය සිංහල බෞද්ධයේ ආරක්ෂාව ප්‍රයත්නකාරී කර ගැනීම සඳහා අපි මේ මාසේ 7 වෙනිදා රෝපණය කළා බෞද්ධ කලය අද බෞද්ධ කලය පිළිකුල් ഘോഷණයේ ධර්මයක් වගේ අද දසමක සම්පූර්ණ කළා ඔබ ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා මේ කලය මෞස්තුදේම දිනවන්න දක්ෂ කරන්න ආධුනික දිනවල සැකසම් කරන්න භාගකරන්න අන්නාසික කරන්න බොහෝ වලදී ඉදිරිපත් වුණා ඒ සියලු බලවේගයන් අපි ආත්මයෙන් පුළුවන් විපක්ෂයෙන් පුළුවන් මේ ජාතිය හැමදාම දිනකටින ආහාර බලවේග ඔක්කොම යනපත් කළා අපි මේ ගැබ ඉතා පරිස්සම් කරගත්තා අපි හැම වෙනස්ම තේරෙන්නේ හරි පරිස්සමෙන් තේරෙන්නවත් නෙමෙයි බෞද්ධයේ පැත්තෙන් තේරෙන්න හැම වෙනස්ම අපි තේරෙන්නේ කෙලවර කෙරුවා ඒ දසමක සම්පූර්ණ කරපු සිංහල බෞද්ධ කාලය අද සුදාට දරන්නේ වගේ මෙන්න මහරගම ඉදිරියේ මහරගම නගරේ මේ සහස්කරන් ඉදිරියේ ඔබහමුවේ දෙලින්නගේ කලරය දැනුම් කලරය ධර්මයේ හැටියට එනිසා ආදරණීය හාමුදුරුවනේ ආදරණීය සිංහලයිනි ඔබ තමුන්නාන්සලට මේ ධර්ම පෝෂණය කර ගැනීම අතපතන් බාරයි මේ ධර්ම ආදරය කරන්න මේ ධර්ම රැකගන්න මේ ධර්ම ඉස්සරහට ගෙනියලා සිංහලයේ ඉස්කෝල වෛද්‍යවංශිකන් සිංහල බෞද්ධයේ සියලු ශක්තිය එකතැනකට කැඩිලා මහා ජනනයකට පත් වෙනකන් මේ ධර්ම ආරක්ෂා කරගන්න ඒ වගකීම අද ආදරණීය විදියට බාර ගන්න කියලා අනුවෙන් අපි ඔබට ආරාධනා කරන්න ඕනි. මේ මාසේ 7 වෙනිදා අපි බුදුවර සේනා සංවිධානය හදලා පරමාර්ථ 12ක් ඔස්සේ විශාල කර්ම ගණනාවක් සම්පූර්ණ කර ගැනීම සඳහා අපොත් සකස් කළා. මෙරටේ වික්ෂුන් මහන්සියලගේ පුදුමාරණි කඩලා හාමුදුරුවෝ මහන්සියලගේ තියෙන අගයන් මොනවාද කියලා වටහා ගන්න බැරුව අද අපිට පේන අතරමං වෙච්ච කාලයක් සමන්ගේ
පමුණුවනවා මේ කණ්ඩායම. අපි ලැබෙනවා මෙලේ හාමුදුරුවෝ හැදෙන විශේෂය. තමන් වහන්සේගේ එකම සූත්‍රයේ උතුහාමුදුරුවෝ සූරත්හය දාගත්තම එකම සූත්‍රයේ එකම ශාස්ත්‍රවල එකම නායකයා උතුහාමුදුරුවෝ එකම සාමාන්‍ය උතුහාමුදුරුවෝ ඒ මත යන්නේ නැතුව මේ මෙලෙන දර්ශන මතවාදයට ගිහිල්ලා මේ මතක දිනකමින එක පාරක් බලන්නේ එකම මේ ඉන්ද්‍රිය හාමුදුරුවෝ එකමින්ම පන්සලේ ඒ හිතුකම හොදලා මතක තියාගෙන අපි අපේ එකම නායකයා අපේ එකම ප්‍රජාතන්ත්‍රවාදියා අපේ එකම සමාජවාදියා අපේ එකම සූත්‍රකයා උතුහාමුදුරුවෝ කියන ඒ කල්පනාවෙන් අපි පාරට වහිමු. ඒක තමයි අපේ උරුමය. ඒ උරුමේ ඒ පරපුරේ උරුමේ රකින්න අද අපිට පාරට වහින්න තියෙනවා. ඒ වැඩ පිළිවෙල පටන් අරගෙන ප්‍රධාන කාර්යවල තුනක් ඔස්සේ මේ ජාතිය අපි දැනුවත් කළා. එකවටකින් බෞද්ධයන්ට අනිත් පැත්තෙන් සිංහලයන්ට අද මේ රටේ මූලමය නැති තරම් තරපතල අරමුණ තුනක් මේ සමාජය නිර්මාණය වෙලා තියෙනවා. අපි දන්නවා පාත්‍රි වදාළ සම්මලෙන්ද සෝම හාමුදුරුවෝ පුරවැයෙන් ජීවුණු පින්වත් සුජාත පුත්‍රයෙක් උන්වහන්සේගේ දේශනාවන් ඇතුලේ ඉතාම සමි මේ රට පුරා ක්‍රියාත්මක වෙන විද්‍යාන මූලධර්ම වාදය පිළිබඳ සිටින් විගතම කතා කරනවා. මේ මොහොත වෙනකොට මෙරටේ බෞද්ධයෝ සංහාරය කිරීම සඳහා මේ බෞද්ධ කාලකන්ණි කිරීම සඳහා බෞද්ධත්වයේ ලෝකයේ හමුවේ විවිධ බවට පත් කිරීම සඳහා සංවිධාන 400ක් මේ රට තුළ ක්‍රියාත්මක වෙනවා. මොකක්වත් වැඩ පිළිවෙලක් આવන්නේ නීතිනේ ඔවුන්ට හැටි මේ වගේ පරිසරන්න ඔවුන්ට හැටියට මේ වගේ වැඩ කරන්න පරිසරය නිර්මාණය වෙලා තියෙනවා. ඒකවත් මේ අපි ඕනෝබිය ඔබට මුණ දෙන්න ලෑස්ති. අනිත් පැත්තේ අපි හිතුවා මේ වගේ තියෙන ක්‍රිස්තියානි මූලධර්මවාදී අන්තවාදය විතරයි කියලා මේක වැරදි. ඒක විතරක් නෙමෙයි. අපි නොදුටු අපි නොදකමු අපි විශ්වාස නොකරමු විචාරන්න බැරිකරන්නේ ඉතාම දරුණු අන්තවාදයක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒ මුස්ලිම් දේශ අන්තවාදය ඒක අපි පහලට කියන්නේ අද මේ මුළු රටම වෙලාගෙන තියෙනවා මේ මූලධර්මවාදී අන්තවාදය. අද මේ ඓතිහාසික මහරගම නගරෙදී ඒ හෙළදරුව අපි කලේ මේ ජාතිය වෙනුවෙන් එකක් කියන්නේ මේ හෙළදරුව පිළින් පස්සේ මේ හෙළදරුව වලින් පස්සේ අද අන්න වෙබ්සයිට් එක ඇස්ති ඒකේ මඩ ගන්න අපිව සාහිත්‍යමය වශයෙන් නෙමෙයි මඩ ගන්න බැරි නම් අපි වැඩට වහින්නේ ඕන මඩකට අපි යොත්තුයි. අනිත් පැත්තෙන් සමහර වෙලාවට අපි හිත මරයි ඒකත් අපි යොත්තුයි. එයි අපි වගේ වැඩ කරන්න පුළුවන් කඩේටි කොන්න කියන කෙලින් නෙවිලි කරලා කියන කතා කරන්න පුළුවන් උන්නාන්සල සූරත් අපි හදලා ඉන්නේ අපි නැරෙන්නේ කොතනද? එන්නේ උන්වහන්සේගේ වැඩ පටන් ගන්නේ රටේ හැම තැනින්ම බුදුබල සේනා සංවිධානය කියලා කියන්නේ මේ රටේ ශාස්ත්‍රීය සංස්කෘතිය වැඩ කරන ආයතනයක් නෙමෙයි. මේක රටේ මිනිස්සු හදන ආයතනයක්. මේ රටේ හැදෙන්නේ ගොඩනැගිලි විතරයි. හැදෙන්නේ පන්සල් විතරයි. පන්සල් වල ගොඩනැගිලි විතරයි. ජීවිත කාර්ය ධර්මක නියම හරි ලොකුදේ කියලා හිතුවට ආම්දුරේ මිනිස්සු හදන්නේ නැහැ. අපි කරන්නේ අවශ්‍යව කරනවා අවුරුදු 50ක් මේ සම්මල සම්මුඛ ශාසනය සුවගෙන වැඩිවෙන අපි නරවයි කියලා මේ නායක හාරට දුක්ඛයක් කරයි කියලා මේ වැඩ පිළිවෙල නවතින්නේ නැහැ. සියයක් හදලා කරන්නේ ඒ වගේ නැගිටි උන්තාම පිළිවෙල කරන්නේ සියයක් හදලා ඒ නිසා මනම පරිපාලනය කරනවා යහපත් ඒ මාව බලයේ වල මූලික අශේරවාදී දිනුවාත්මයක් පරිද ඒ පාරකුලාදී උදාරව පරපුරාද ගොඩනගලා ඉවරයි. ඒ නිසා මේ ජාතියට අනුත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. අපි දැක්කා අද පත්තර ගත්ත සියලු මාධ්‍යවල
කතා කරනත් එකම බයයි. එකම දේශපාලනයක් බයයි. සමාජයේ සිවිල් සමාජයේ සංවිධානයක් බයයි. කවුරුද? මුස්ලිම් වරුන් කතා කරන්න බයයි. සිංහල ගමනේ කතා කරන්න බයයි. බෞද්ධ ගමනේ කතා කරන්න බයයි. මන්දනේ මාතරිනේ සුත්‍රේ කියලා සමාජ කියනවාගේ විදාති උනන්තරණයක් කියලා මොනවද ඉන්ජෙක්ෂන් එකක් ගහලා කියලා කපුල යවන්න. නිර්වින්දනය වෙන. මොකද සම්පූර්ණනේ ඉන්නනේ අද අපි දෙකින් ඕන මුදට වෙනකට වඩා ඇස්තරගෙන ඉන්න ඕනේ ඇයි මේ රට අපි දන්නවා අවුරුදු 20ක් අපි ලේදක ප්‍රාප්තිය ඉස්කවුන්ට් අපි ලේදක ආයේ මේකට ලේදකින් අපි සමදිත්‍රේ අපි ඉඳ වෙන්නේ නැහැ. මේකට ලේදකම අපිට පේනවා අදත් මේ සමාජයේ බඳ මුස්ලිම් මන්ත්‍රවාදී කල්ලි කණ්ඩායම් මේ රට තුළ හැමතැනම ක්‍රියාත්මක වෙනවා. අල්-ඛයිදා ජිහාද් එවැගේම මහාදි සලාසි අල්-හීද් ජිහාද් වැනි මේ ත්‍රිවිධ අන්තවාදී මූලධර්මවාදී දේශපාලනික මතවාදයන් බලන එවැගේම නැරඹුමින් සාමි අරාබියාවේ ප්‍රතිපාදන ලබන මේ කණ්ඩායම් මේ රට තුළ සංගතව ක්‍රියාත්මක වෙනවා. තොස්නාහට වැඩි ආයුධ පූර්ව ලබපු අනිස්ත්‍රාය ආයුධ පූර්ව ලබපු කණ්ඩායම් මේ රටේ හැමතැනම ක්‍රියාත්මක වෙනවා. බොහෝම මහතේ උන්දේම මහත වැඩ කරන්න පුළුවන් නම් යකෝ එම ප්‍රශ්නයක් තියෙනවා කියලා අපිට හිතනවා කරන්න බැරිද? ඒක ජාතිවාදයද? ඒක ආගමවාදයද? ඒක මූලධර්මවාදයද? ඒක අපිට ප්‍රශ්න ගන්න අයිතියක් නැත්නම් ඒ නිසා අපි වඩා කනගාටු වෙනවා. මේකේ පාලනය වහන්න පුළුවන් දොර නොඉන්නේ හේතුව නිසා අද මේකට අපරාධයක් නිර්මාණය කරගෙන ඕනෑම ඇත්ත ඒක පිළිගන්න ඕනේ. ඒ අසමගිය අධිකරණය මොකද කරන්නේ? එහෙනම් වෙනත් උපසංස්කෘතිය විදිහට කියනවානේ මේ සංවිධානයත් එක්ක රෝ සංවිධාන ඒ සංවිධානයේ හැදෙන්න එකලේ කියලා අපි අහන්න ඕනේ. අපේ හාමුදුරනේ තේරුම් ගන්න මේ බෞද්ධ රටේ හරක් කපන්න විතරක් හජ් අවුරුදු උත්තරයට මුස්ලිම් වරුන්ගේ හජ් උත්තරයට හරක් කපන්න විතරක් 30 කෝටියක් මේ රටට කල්ලි හම්බ වෙනවා. සෞදි අරාබියාව හරහා 30 කෝටියක් කල්ලි හම්බ වෙනවා. යුද්ධයෙන් පස්සේ මේ රටේ හැම නගරයකම පල්ලියක් හදන්න නිකන් පල්ලි නෙමෙයි. අපි නවීන තාක්ෂණික පහසුකම් වලින් යුක්ත පල්ලි නිර්මාණය කරන්න හැම නගරයකටම මුදල් වෙනවා. මේ ජමීතුල් අවරමවරුන්ගේ සංවිධානය හරහා අපි පහුගිය දවස්වල හෙළි කළා මේ රටේ ක්‍රියාත්මක වෙන අන්තවාදී රාජ්‍යවල සංවිධාන 10ක් ගැන මේ රටේ නගරයේ තියෙන අසුතාවක් සිංහල සාමිල අපේ පුස්තක මිනිස්සු 60000 මුස්ලිම් කරන්නේ කියලා ඉවරයි. සකෝල කතා කරන අභිලාෂයක් නැද්ද? 60000 අසුතාවක් මේ වෙනකොට මුස්ලිම් කරන්නේ කියලා ඉවරයි. අපි බයනනවා කියනවා අන්න රාජකීය අපේක්ෂා කරපුවා කියනවා NICA නියා ආයතනයේ
පොලිස්කන්තරව කාලේ මුස්ලිම් මන්ත්‍රාලයේ සාමූහික දෙයකට ක්‍රියාත්මක වුණා. හැම නගරයකම හැම දිස්ත්‍රික්කයකම මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය කියලා පොත් ලියුවා. අවුරුදු 10කින් මේ අය කියාවි ඉතිහාසය එදාට මොකද කරන්නේ? මේකේ මහායුද දෙන්නේ නැහැ. අපේ මොනකිමු මහායුද මේවට පිළිවෙල දෙන්නේ. අපි එළිය දාපුවාම කාල කන්නේ කියනවා හිතවාදී ජාතිවාදී දේවදත්ත කවුරුද හරියවන් ඉන්න උත්තර දෙන්න මොනවද? ඊළඟට සමහර පාසල්වල ජාතියේ නැගිටින විභාගය ඇතම් ડોક્ટરે ધારક મુસ્લિમ કાંતાઓ મહાવિક્રમવල ધારક સરાસી મતવાદવල ધારક අද ගොඩේ බණ්ඩායම් සාම්ප්‍රදායික මුස්ලිම් සහෝදරත්වය විනාශ කරන්න මෙයාගේ හැමතැනම ක්‍රියාත්මක වෙනවා. ඒවල මන්දහාමුදුරුවෝ මතක් කළා ඒක ජනවර්ගයකට කරන අපහාසයක් නෙමෙයි. ඒක තේරුම් ගන්න ඕනි. අද මුස්ලිම් කාන්තාවන් මදරසා ක්‍රමයෙන් වෙනස් කරලා මක්තබ් කියන වෙනම ආයතන හදාගෙන පල්ලියෙන් පිටත අද ආරාමිකරේ කියන නීති ගෙනල්ලා ඕනම වෙනස් විදිහකට සංගත කරන ව්‍යාපාරයක් පටන් ගන්න තියෙනවා. ලෝකයේ පිළිගත් එක මූලධර්මයක් තියෙනවා. ඒ මූලධර්මය තමයි යම් කිසි රටක බහුතර ජාතියට බහුතර ආගමිකයන්ට ආගතියක් දීපයක් ආරම්භයක් නොවනසේ අනික් කුරු ජනවර්ග කුරු ජන කණ්ඩායම් හැසිරිය යුතුයි පවතිය යුතුයි ජීවත් විය යුතුයි. ඒක තමයි මූලධර්මය. අද මේ මහා සමාජයේ අපිට ආගමික කැටිවල තියෙන ඕන මොනිවිල්ල හැමතැනම රැවුල්කාරව හැමතැනම ඒ රැවුලක් ගානේ අපිට පොරොන්දුවලගෙන තියෙනවා. මේ විකතරවනයි කවුද? ඔතන කපනයි කවුද? ඇත්තෙන් කට් කියනයි කවුද? ඔක්කොම හෙලලා වඩු ගෑවිට ඔක්කොම හෙලලා තියෙන්නේ. ඒක තමයි මේ බලන්නේ කලබලෙන්නේ. අර ජනාධිපතිතුමාට පෙම්පණිවිඩ යවනවා. ඒකට ඒක හැඩක් ඇත්තේව නැtei කියනවා. මුතුමලසේ රංගමුදාල් සහනක් කරන්න කියනවා. අර පරියතුල අද හොස්පිටල් වැඩ අපි බලන්නේ මොනවද වෙන්නේ? යකෝ මේ අපේ රට මේක පිළිතුර රට ඒ නිසා මම තියාගෙන ඉන්න රැස්වෙච්ච හැම එකක්ම අද මේ මහරගම සමුළුවේ පස්සේ උඹලා හැම එකකම වැඩි විදියෝ මේ සම්මේ සාලේ හැම එකක්ම මේ හාමුදුරුවෝ අද ඉඳලා මෙලගේ නිරෝධ පරිස්කාරයක් වෙන්න ඕන. අපේ ඊළඟ පරම්පරාවට මේක ඉතුරු කරන්න. මේ සේම පොලිසි මේවගේ ලයවිදියට මහලපු ජයවර්ධන ප්‍රජාතන්ත්‍රවාද මගුල් එක්ක මේ ජාතිය හැමදාම රැඳෙනවා. හැම එකවල මේ කියලා මේ දුක්ඛයවත් කරගෙන මහයන්ත කන්නේ මහයන්ත ව්‍යාපාරනේ ඒ වගේම බලන්නේ කින්නේ. ඒ නිසා අද ඉඳලා හොඳට හිතට මතක තියා ගන්න අද පටන් අපි මේ ජාතියේ නිරෝධ පරිස්කාරයක් කරනවා කියලා ඒ වගකීම අපේ අද දවසේ අපි කරේ නැත්තම් අනිවාර්යෙන් අපේ සුහුම් කොටවලට වෙන ගහනවා කියනවා. ඒ නිසා අපි අද අනිෂ්ඨානයක් ඇති කරගමු. නිමිතිරියට මේකට නිලනවල පොලිසියක් ඒක බයිනක අපි කියන්නේ ඕනේ. අනිත් කාරණාව තමයි ප්‍රවාසයේ බුදුමාගේ අපි දැක්කා. ප්‍රවාසයේ බුදුමාගේ දැක්කා. ආන්ද සංගත මේක රාष्ट्रवादी ව්‍යාපාරයක් විදිහට අවුරුද්දක් ඉලක්ක පාපි හරි පිළිතුරක් අද ප්‍රවාසයෙන් මුදාහැරට රාष्ट्रवादी යුදනේ වචන සාධක කරන දේවල් මේ මහරගම නගරයේ කොච්චර දුරසමන ප්‍රයත්න වලදී ගානේ ජාතික සංගමයේදී විවිධ ප්‍රශ්නවලින් ජාතික ව්‍යාපාර ඉහළවම මේ ආදී සංවිධාන දේශපාලන පක්ෂ දේශීය ජාතික ව්‍යාපාර විවිධ නම් වලින් පොඩිව පහත් වීම සඳහා මේ වගේම ජන බලමුළු
නරින් මුගලි එදා මේ බෞද්ධ බලවේග ඉස්සරහින් හිටපු නායකයන්ට පහර දුන්නා. ජාතිවාදීෝ කිව්වා, උම්මත්තකයෝ කිව්වා, යුදවාදීෝ කිව්වා, ඒ වගේම මේ දේවදත්ත පරම්පරාවයි කිව්වා. එහෙම කියලා තමයි මුස්තාගමේ උගන්වන්නේ කිව්වා. උන්දන්න මුස්තාග. මෙහෙම කියලා හිත එළියට බහපු හාමුදුරුවන්ට නිදා දුන්නා. අපි ආඩම්බරයෙන් කියන්නේ ඕනි මේ මේක ප්‍රස්තාවයේ පරාජය කිරීම සඳහා එදා හාමුදුරුවරු පාරට බහැලා කඳුළු කමි අපේ මේ පොලිසිය මහත්තුරුත් එක ගැටෙමි ආධ්‍යාත්මික නායකත්වයේ සැපයුම් නිසා විතරයි යුද ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබුණේ. ඔය මහලොකු ඇතම් නායකයෝ කකුල් වෙවුණා. ඒක තමයි ඇත්ත. හැම පැත්තෙම නායකයෝ කකුල් වෙවුණා. ඒක කරන්න බැහැ කිව්වා. නමුත් ඒක පෙරට ඉඳලා ආන්දෝලනවල ඒ ආධ්‍යාත්මික නායකත්වයේ දීපු නිසා යුද ජයග්‍රහණය අපි ලැබුවා. අද මේ මතක දෙන්න බැහැ වෙන ස්වරූපකින් ඇවිල්ලා තියෙනවා දැන් මොකද ස්වරූපය හලාල් කරනවා හලාල් මරණය කිරීමයි අනිවාර්යයෙන්ම රටේ ජාතික සමගියට ආගමික සහජීවනයට ධනකත්වයේ නායකයෝ ඉන්නවා
අපි අපේ ව්‍යාපාරිකයට කියනවා මාර්තු මාස 31 වෙනිදා වෙනකොට හලාල් ලාංඡනය ඉවත් කරන්න ඕන. අනිවාර්යෙන් හලාල් ලාංඡනය ඉවත් කළා. මේ හදේ ඉන්න සමන්‍යතාව කරන්න අපට අනිවාර්යෙන් ශක්තිය වෙන්න ඕනි. ඒකේ ආණ්ඩු කරන්නේ නැත්නම් අපි දෙයක් කරනවා. මෙතනින් ඉස්සරහට එන්නේ අපේ හලාල් වන හලාල් වර්ගන බලන්නයි. එකට මේ ආමුදුරම දෙලස්සනවා. හලාල් කරන්නේ අරා මේ උඩමාවල දෙන්නේ කාස්තරාමය දෙතුමාගේ ඒ දෙතුමාගේ මුලින්ම නිරුක්තවන්නේ නැත්නම් මම අපිව විනාශ කරනවා. මේ සාම්ප්‍රදායික මුස්ලිම්වරු මේකට පණිනේ. මේ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට එරෙහිව යමි සාම්ප්‍රදායික නායකයන්ගේ ආකාරවලදී අද දැරෙන්න මුදල් සම්භාරයක් මේ හරද එනවා. මේ විනාශය කිරීම සඳහා එවැගේම අපි කියන්නේ 2000 වෙනකම් මේ මිනිස්සු හලාල් කියන්නේ නැද්ද? හලාල් කියන්නේ අරාබි වචනයක්. මේ වචනේ දෙලොම ඇයි සුදුසුයි යෝග්‍යයි අනුමතයි ගැළපෙනවා උචිතයි ඔය තමයි කියන්නේ. ආවදේ පිරෝගේ හරාම් කියන්නේ ගැළපෙන්නේ ඕනනේ ඉමතරන්ට සුදුසුනේ අනුචිතයි අයෝග්‍යයි කියන්නේ. මේ පුදුර වැඩේ කියලා කියන්නේ මුද්ද මත්තුගේ නහොන මේ ජාතිය විනාශ කරන්නේ අර කුරානයේ වනේ කියන්නේ. අපි දන්නවා සුද්ධ වූ කුරානේ එවැනි සුරානේ අල් බකරානේ 40 වෙනි පදේ මොකක්ද කියන්නේ? ඉතාලි මුදලකටවත් මේ දේව ඉදෙන්දී නොලිකිය යුතුය. එනේ මන්සුරේ මේ උලමා සභාව විසුරුවන්නේ වැදගත්